ආයු ළමයි 2011 සීමාකාරය විනාඩි 5න් හදමු. ඕඩේ තියෙනවා. පුළුවන් නම් මම හදන්න ඉස්සලා ඔයා වීඩියෝ පෝස්ට් කරලා හදන්න පටන් ගන්න නැත්නම් මාත් එක්ක තීරිත් එක මතක් කරගෙන ඉපට හදමු. දැන්මයි පළවෙනි දේ වර්ගමූල කොටසක් තියෙන අනිවාර්යෙන් ප්‍රතිපදයෙන් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණමිතික සීමා සිද්ධාන්ත දෙන්නේ අනිවාර්යෙන් පාවිච්චි වෙනවා. ඒකට හේතුව සයින් පදයක් තියෙන එක. මෙතන ප්‍රතිපදයෙන් ගුණ කරන ළමයි සීමාව 4 ධන 3යි sin x ඍණ 4 ඍණ 3යි sin x. ඕකේ යට මෙතන 2යි x. පුතේ x කියන එක නා බිඳුව කරා යනවා. මෙයාගේ ප්‍රතිපදේ උඩටයි මොන කරන්නේ. එතකොට එනවා පුතේ 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. ඕක යට 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. ඔන්න මැදින් මෙතන ප්‍රතිපදයක් තියෙනවා වර්ග දෙකාන්තරයක්. එන වර්ග දෙකාන්තරයේ සාධක මෙතන තියෙන්නේ. එහෙනම් වර්ග දෙකාන්තරය පිළියමු. සීමාව 4 ධන 3යි sin x වර්ග මූලයේ වර්ගය ඍණ 4 ඍණ 3යි sin x වර්ග මූලයේ වර්ගය. ඕක යට 2යි x එකක් වෙනවා. ඒ දෙන සුළු කරලා ඉවරයි. මෙයා අපිට කියන්න. එතකොට එනවා 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. x කියන එක නා බිඳුව කරා යනවා. ළමයි මෙතන වර්ගමූලයක් තියෙනවා. මේක ඇතුලේ සුළු කරනකොට මෙයයි මේ කැපිලා යනවා. මෙයයි මේ කැපිලා යනවා. මෙතන ඉන්න මේ ගුණ කරනවා ධන 4 ධන 4 කැපිලා මේ ඉන්න මෙයාගෙන් ගුණ වෙනවා. එතකොට තව සෙට් වෙනවා. මෙයයි මේ එකතු වුණාම මම ඒක ලියන්නම් සීමාව 6යි sin x යට 2යි x. x බිඳුව කරා යනවා. වතාව මේගොල්ලන් වලට ඉවරයි ළමයි. මෙයා වෙනම ලියන්න. 1 යට 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. x කෙනෙක් කෙනා බිඳුව කරා යනවා. ළමයි මෙතන පැහැදිලි මෙතන නෙටි ගත්ත හැකි. එතකොට එනවා 3. මෙතන මේක කියවුවාම sin x x බිඳුව කරා යන පුතේ 1යි. අපි දන්නවා මේ අවසානයේදී x බිඳුව කරා යන x බිඳුව ආදේශ වෙනවා. මොනිය ආදාරත් නැහැ. මෙතන බිඳුවයි මෙතන දෙකක් වෙනවා මෙතන දෙකක් වෙනවා. එතකොට පුතේ 1 යට 4ක් වෙනවා. අවසන් සුසුරු කරනවා 3 විදියට.